ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස දශක ගණනාවක් තිස්සේම කිරුළ දරා සිටින පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය ලෙස සලකනු ලබන පාපන්දු ලෝක කුසලානයේ 23 වන අධීරයේ විදිකට 2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව සහ මෙක්සිකෝව කියන රටවල් තුනක සත්කාරකත්වයෙන් පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන පසුබිමක මිස්ටර් ලෝකයා YouTube channel එක කරා අපි අද ඔයාලට කරුණු කාරණාව අරගෙන ආවේ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම සහ තරගාවලිය සම්බන්ධ සුවිශේෂී වූ වැදගත් කරුණු කාරණාවන් රැසක්ම ඔයාලා සමග බෙදා හදා ගන්න. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න අපි යමු අද වීඩියෝකට. 2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත 23 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 2026 වර්ෂයේ ජූලි මාස 11 වෙනිදා සිට 2026 වර්ෂයේ ජූලි මාස 19 වෙනිදා දක්වා මාස එකමාරකට අධික කාලයක් රටවල් තුනක සත්කාරකත්වයෙන් පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් මෙවර තරගාවලිය වාර්තා පොත් අතරට එක්වන්නේ ඉතිහාසයේ ඉඳන්ම වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගී වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ලෙසයි. පසුගිය තරගාවලිවල කණ්ඩායම් 32ක් සහභාගී වත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 40ක් එක්ව තිබෙන්නේ එකම ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමේ සිහිනයද සමගින්. ඉතින් මෙවර තරගාවලිය ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ 12ක් යටතේ පවත්වනු ලබන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මේ සෑම කාණ්ඩයක් තුළම එක් කණ්ඩායමක් තරඟ 3 බැගින් මූලික වටයේදී ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ ආකාරයට මූලික වටයේ තරඟවලින් අනතුරුව සෑම කාණ්ඩයකම පළමු සහ දෙවන ස්ථානය ලබාගත් කණ්ඩායම් දෙක ඇතුළත්ව කණ්ඩායම් 24ක්ද ඊට අමතරව කාණ්ඩ 12හිම තුන්වෙනි ස්ථානය ලබාගත් කණ්ඩායම් 12 අතරින් ඉහළම ධන ලකුණු වේගයක් සහිත කණ්ඩායම් 8ද ඇතුළත්ව මුළු කණ්ඩායම් 32ක් දෙවන වටය නම් පිළිමලුන් පිටදැකීමේ වටය සඳහා එක්වීමට නියමිතයි. ඉතින් මේ ආකාරයට දින 39ක් පුරාවට පැවැත්වෙන 2026 පාපන්දු මෞලි මංගල්‍යයේ මුළු තරඟ සංඛ්‍යාව 104ක් බවද විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. ඒ අනුව 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ 12 සම්බන්ධව අවධානය යොමු කිරීමේදී ප්‍රථමයෙන් ඒ කාණ්ඩයට තරගාවලියේ සත්කාරක රාජ්‍යයක් වන මෙක්සිකෝවද ඒ කාණ්ඩය තුළ මෙක්සිකෝවට තරගයක් ලබා දිය හැකි කණ්ඩායම් ලෙස දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාවද ඊට අමතරව චෙක් රාජ්‍යයේද ඇතුළත්ව තිබෙනවා. ඒ කාණ්ඩය තුළ ප්‍රබලතම කණ්ඩායම වන මෙක්සිකෝව වර්තමාන ශ්‍රේණිගත කිරීමවල 15 වෙනි ස්ථානයේ සිටියද ඔවුන්ට එරෙහිව ගෝල ලබා ගැනීම පාපන්දු ලෝකයේ නම්දරු කණ්ඩායම් වලටද නිසක වශයෙන්ම අසීරු වනවා ඇති. ඒ වගේම ඒ කාණ්ඩය තුළ සිටින දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාවටද මේ තරගාවලිය තුළ වෙනසක් සිදු කළ හැකි කණ්ඩායම් වශයෙන්ද සඳහන් කළ යුතුමයි. ඊළඟට බී කාණ්ඩය දෙස අවධානය යොමු කිරීමේදී මෙවර තරගාවලිය තුළ තවත් එක් සත්කාරක රාජ්‍යයක් වන කැනඩාවද ඊට අමතරව කටාර් රාජ්‍ය, ස්විට්සර්ලන්තය සහ බොස්නියා සහ හර්සගෝවිනා රාජ්‍යයද ඇතුළත්ව තිබෙනවා. සත්කාරක වාසිය ප්‍රේක්ෂක සහය ඇතුව වර්තමානයේදී පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීමවල 30 වෙනි ස්ථානයේ සිටින කැනඩා කණ්ඩායමට දෙවන වටය නම් පිළිබලුන් පිටදැකීමේ වටයට යාම සඳහා හොඳ අවස්ථාවක් තිබුණත් සංඛ්‍යාලේඛනාත්මකව මෙවර තරගාවලියේ දූර්වලම කාණ්ඩය ලෙස සලකනු ලබන බී කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ස්විට්සර්ලන්ත කණ්ඩායමට දැඩි තරගයක් ලබා දිය යුතු බවද සඳහන් කරන්න ඕනි. ඒ වගේම සී කාණ්ඩයට පාපන්දු ලෝකයේ රජුන් ලෙස සලකනු ලබන බ්‍රසීල කණ්ඩායමද ඒ වගේම පසුගිය ලෝක කුසලාන තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් වූ මොරකෝ කණ්ඩායමද ඊට අමතරව හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායමද ඇතුළත්ව තිබෙනවා. ඉතින් සී කාණ්ඩයේ සිටින බ්‍රසීල කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමවල 6 වෙනි ස්ථානයේ සිටියත් මෙවර කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීම යයි කීමට නොහැකි වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමවල 8 වෙනි ස්ථානයේ සිටින මොරකෝ කණ්ඩායමෙන් දැඩි ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක් තිබෙන බැවින්. ඉතින් මේ කාණ්ඩයේ සුවිශේෂීම තරගයේ විදිහට බ්‍රසීල සහ මොරොක්කෝ කණ්ඩායම් අතර තරගය දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නා තරගයක් බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු රැසක්ම ලබා දෙමින් මෙවර තරගාවලියට ප්‍රවිෂ්ඨ වන එක්සත් ජනපද පාපන්දු කණ්ඩායම මෙවර තරගාවලිය තුළ පෙරලියක් සිදු කළ හැකි කණ්ඩායමක් වශයෙන් සඳහන් කළ යුතුයි. ඒ ආකාරයෙන් ඩී කාණ්ඩයට සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, තුර්කිය සහ පැරගුවේ යන කණ්ඩායම් එක්ව තිබෙනවා. ඉතින් ලෝක ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන් සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ තුර්කිය යන කණ්ඩායම් දෙවන වටේ නම් පිළිවෙලුන් පිටදැකීමේ වටයට යෑම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබෙන අතර කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව සහ පැරගුවේ යන කණ්ඩායම් වලින්ද යම් තරගයක් ලැබීමේ හැකියාවක් තිබෙන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඊ කාණ්ඩයට ලෝක කුසලාන තරගාවලිවල පෙරලිකාර කණ්ඩායමක් ලෙස සලකනු ලබන ජර්මන් කණ්ඩායම ඊට අමතරව අයිවරි කෝස්ට්, ඉක්වදෝරය සහ ලෝක කුසලාන පාපන්දු තරගාවලිවලට ප්‍රථම වරට එක්වන කියුරසාව කණ්ඩායමද මෙවර තරගාවලියට එක්ව තිබෙනවා. ඉතින් ඊ කාණ්ඩය දෙස බැලීමේදී ලෝක කුසලාන අත්දැකීම් සම්භාරයක් සහිත ජර්මන් කණ්ඩායම කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙන අතර දෙවන වටේ නම් පිළිවෙලුන් පිටදැකීමේ වටය සඳහා ජර්මන් කණ්ඩායම සමගින් ලෝක ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වන ඉක්වදෝරය පැමිණීමට
වැඩි අවස්ථාවක් තිබෙන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙස සලකනු ලබන නෙදර්ලන්ත කණ්ඩායම කියන්නේ 1974, 1978, 2010 කියන මේ වර්ෂයන් තුනේදීම අවසන් මහා තරගය සඳහා ප්‍රවිෂ්ඨ වුණද ඒ අවස්ථා තුනේදීම අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදු කණ්ඩායමක් ලෙසයි. ඉතින් මෙවර තරගාවලිය තුළ F කාණ්ඩයෙන් නෙදර්ලන්තයට අමතරව ජපාන් කණ්ඩායම, ටියුනීසියාව සහ ස්වීඩන් කණ්ඩායම් මේ කාණ්ඩයෙන් තරගාවලියට එක්ව තිබෙනවා. ඉතින් කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම වන නෙදර්ලන්තයට මේ කාණ්ඩය තුළ යම්කිසි තරගයක් ලබා දිය හැකි කණ්ඩායමක් වශයෙන් ජපානය ප්‍රවිෂ්ඨව සිටින බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ G කාණ්ඩයට කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම වශයෙන් බෙල්ජියමද, ඊට අමතරව ඊජිප්තුව, නවසීලන්තය සහ ඉරානය යන කණ්ඩායම් එක්ව තිබෙනවා. ඉතින් වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීම වල 9 වන ස්ථානයේ සිටින බෙල්ජියම් කණ්ඩායම සහ 21 වන ස්ථානයේ සිටින ඉරාන කණ්ඩායම් දෙවන වටේ නම් පිළිවෙලුන් පිටදැකීමේ වටය සඳහා ප්‍රවිෂ්ඨ වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවද සඳහන් කළ යුතුයි. ඉතින් වර්තමාන යුදමේ තත්ත්වයත් එක්ක ඉරානයේ තරගාවලියට එක් වේද නැද්ද යන පිළිබඳව තවම නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොමැති බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. H කාණ්ඩයට පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ නම්දරු කණ්ඩායම් දෙකක් වන ස්පාඤ්ඤ කණ්ඩායමද, උරුග්වේ කණ්ඩායමද, ඊට අමතරව සෞදි අරාබිය සහ කේප් වර්ඩේ කණ්ඩායමද ඇතුළත්ව තිබෙනවා. පසුගිය ලෝක කුසලාන ඉතිහාසය තුළ ලෝක ශූරයන් මෙන්ම වර්තමාන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල ඉදිරියේම සිටින කණ්ඩායම් දෙකක් වන ස්පාඤ්ඤ සහ උරුග්වේ කණ්ඩායම් අතර H කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානය වෙනුවෙන් ප්‍රබල සරණක් පවතින බව අනිවාර්යයෙන්ම කිව යුතුයි. ඒ වගේම පසුගිය වර යුරෝපානු කලාපයේ ශූරයන් වූ ස්පාඤ්ඤ සහ උරුග්වේ අතර මෙම තරගය තරගාවලිය තුළද දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් තරගවලින් එකක් බවද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඉතින් මේ කණ්ඩායම් දෙකට අමතරව 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරතාවය ලබාගත් ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කළ සෞදි අරාබියද මෙවර තරගාවලිය තුළ H කාණ්ඩයේ පෙරළියක් කිරීමට සැදී පැහැදී සිටින බවද මතක් කළ යුතුයි. මෙවර ලෝක කුසලානය තුළ වඩා තරගකාරී කාණ්ඩයක් ලෙස සලකනු ලබන I කාණ්ඩයට පසුගිය වර ලෝක ශූරයන් මෙන්ම වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීම වලද ප්‍රථම ස්ථානයේ පසුවන ප්‍රංශයද, ඊට අමතරව වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීම වල 14 වන ස්ථානයේ සිටින සෙනගල් රාජ්‍යයද, ලෝක ශ්‍රේණිගත කිරීම වල 31 වන ස්ථානයේ සිටින නෝර්වේ රාජ්‍යයද, ඊට අමතරව ඉරාකයද ඇතුළත්ව තිබෙනවා. 2018 වර්ෂයේ ලෝක ශූරයන් මෙන්ම 2022 වර්ෂයේ අනුශූරයන් වූ ප්‍රංශය මෙවර තරගාවලිය තුළ වඩා ජනප්‍රියතම කණ්ඩායම මෙන්ම මෙවර පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරන කණ්ඩායමයි. I කාණ්ඩය තුළ ප්‍රංශයට තරගයක් ලබා දිය හැකි කණ්ඩායමක් වශයෙන් අප්‍රිකානු කලාපය නියෝජනය කරන සෙනගල් රාජ්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම හාලන්ඩ් ප්‍රමුඛ නෝර්වේ කණ්ඩායමටද මෙවර I කාණ්ඩය තුළ පුදුමයක් සිදු කිරීමේ හැකියාව ඇති අතර කාණ්ඩයේ දුර්වලම කණ්ඩායම වන ඉරාකයට ප්‍රබල තරගවලට මුහුණ දීමට සිදුවන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ජේ කාණ්ඩය කියන්නේ මෙවර තරගාවලිය තුළ අඩු තරගකාරීත්වයක් ඇති කාණ්ඩයක් වන අතර එම කාණ්ඩයට පසුගිය වර ලෝක ශූරයන් වූ ආජන්ටිනා කණ්ඩායමද, ඊට අමතරව ඇල්ජීරියාව, ඔස්ට්‍රියාව සහ මැද පෙරදිග කලාපය නියෝජනය කරමින් ජෝර්දානයද ඇතුළත්ව තිබෙනවා. බැලු බැලමට ජේ කාණ්ඩය තුළ කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානය ආජන්ටිනාව පහසුවෙන් ලබා ගන්නු ඇති අතර දෙවන ස්ථානය සඳහා ඇල්ජීරියාව සහ ඔස්ට්‍රේලියාව අතර සටනක් නිර්මාණය වනු ඇත. ඒ වගේම ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සිය මංගල තරගයේ ක්‍රීඩා කරන ජෝර්දානයට ජේ කාණ්ඩය තුළ පෙරළියක් සිදු කිරීමට ඇති සම්භාවිතාවය ඉතාමත්ම අඩු බවද අවසාන වශයෙන් මතක් කළ යුතුයි. කේ කාණ්ඩය කියන්නේ තවමත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ පහස ලබා ගැනීමට නොහැකු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය, ඒ වගේම පෙරළිකාර කොලොම්බියාව සහ අප්‍රිකානු කලාපය නියෝජනය කරන කොංගෝ රාජ්‍යය සහ උස්බෙකිස්තානය ඇතුළත් වන කාණ්ඩයයි. පෘතුගාලයට කේ කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීම සඳහා කොලොම්බියාව සමග පැවැත්වෙන තරගය තීරණාත්මක වන අතර එම තරගයේ ප්‍රතිඵලය මොනාකාරයෙන් විසඳුණත් කේ කාණ්ඩයෙන් දෙවන වටය නම් පිළිවෙලුන් පිටදැකීමේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම වලද ඉදිරියෙන් සිටින පෘතුගාලය සහ කොලොම්බියාව යන කණ්ඩායම් වලට බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඉතින් 2026 වර්ෂයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් කාණ්ඩය වන L කාණ්ඩයට ලෝක ශ්‍රේණිගත කිරීම වල 4 වෙනි ස්ථානයේ පසුවන එංගලන්ත කණ්ඩායමද, ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීම වල 11 වෙනි ස්ථානයේ පසුවන ක්‍රොේෂියාවද, ඊට අමතරව පැනමාව සහ අප්‍රිකානු කලාපය නියෝජනය කරන ගානාවද ඇතුළත්ව තිබෙනවා. ඉතින් මේ කාණ්ඩය තුළ පැවැත්වෙන ප්‍රබලතම තරගය මෙන්ම තරගාවලිය තුළද දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණීය දිනාගත් තරගයක් වශයෙන් එංගලන්තය සහ ක්‍රොේෂියාව අතර තරගය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවත් දෙවන වටේ නම් පිළිවෙලුන් පිටදැකීමේ වටය සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන්ම සිටින එංගලන්තය සහ ක්‍රොේෂියාව යන කණ්ඩායම් වලට වැඩි සම්භාවිතාවයක් ඇති බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම ගානාව සහ පැනමාව යන කණ්ඩායම් වලටද මේ කාණ්ඩය තුළ අනපේක්ෂිත ජයග්‍රහණයන් ලබාගත හැකි බවද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඉතින් ඔය ආකාරයට තමයි එකම ලෝක කුසලානයකට රොදබදින 2026 පාපන්දු ලෝක කුසලානය සම්බන්ධ සුවිශේෂී වූ වැදගත් කරුණු කාරණාවන් පෙළගැස්වෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් කරුණු කාරණා සහිත වීඩියෝස් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂී වූ වැදගත් කරුණු කාරණා සහිත වීඩියෝ එකකින් තවත් දවසක ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.